right එහෙනම් ඊගාවට දාගන්න ඉරුනේ having plus past participle හරි having දාලා past participle දාන මේ වාක්‍ය රටාවෙන් දෙන අර්ථය යම්සි කෙනෙක් යම්සි පුද්ගලයෙක් හෝ සමූහයක් යම් ක්‍රියාවලියක් කරලා තවත් යම්සි ක්‍රියාවලියක් කරනවා කියන තමයි මේ having එකෙන් දාන අර්ථය හරි මම ගෙදර ගිහිල්ලා මගේ ලන්ච් එක ගත්තා මේ and එකෙන් දැන් මම කලින් කියන්නේ and එකෙන් ඒ and එකෙන් දෙන අර්ථයම තමයි දෙන්නේ හරිද දැන් මම ගෙදර ගිහිල්ලා මගේ ලන්ච් එක ගත්තා කියොත් and එකෙන් කොහොමද කියන්නේ I went home and had my lunch නේ හරි අපි පිට්ටෙන්ට ගිහිල්ලා ක්‍රිකට් ගැහුවා එතකොට we went to the playground and played cricket තේරෙනවද කියන දේ මම ටවුන් එකට ගිහිල්ලා එළවලු ටික මිලදී ගත්තා එතකොට I went to the town and bought some vegetables තේරෙනවද කියන දේ හරි ඒ අර්ථයම දෙන්න මේකෙනුත් කියන්න පුළුවන් හරිද having දාලා ක්‍රියාපදේ past participle එන්නේ මොකක්ද දාන්නේ having දාලා ක්‍රියාපදේ past participle having plus past participle of the verb ඊගාවට ඉතුරු වාක්‍ය ගොඩනගා ගන්න අතීතේ නම් අතීතයෙන් වර්තමාන නම් වර්තමානයේ තේරෙනවද කියන දේ උදාහරණයක් විදිහට කියමු ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරලා ඇය පිටරට ගියා ඒතර කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ having followed an English course she went abroad ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරලා ඇය රට ගියේ නෑ එතකොට having followed an English course she didn't go abroad ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරලා ඇය රට ගියාද එතකොට having followed an English course did she go abroad හතර didn't she go abroad තේරෙනවනේ අය නැවත නැවත කියන්න ඕනේ නෑනේ පැහැදිලිද ඊගාට තවත් වාක්‍යයක් කියනවා අතීත කාල වාක්‍යයක් හරි මට අවවාද කරලා ඇය ගියා ටවුමට එතකොට having advised me she went to the town තේරෙනවද කියන දේ දවල් ආහාරයේ භුක්ති විඳලා ඇය ගියා පන්ති එතකොට having had her lunch නැත්නම් having had lunch I enjoy කියන අනවශ්‍යයි දෙන්න දවල් ආහාරය අරගෙන කියන එක ඔකද මම මීන් කරේ එහෙනවද having had lunch she went to classes තේරෙනවද කියන දේ වර්තමාන කාලේ නම් වර්තමානෙන් දාන්න හරි හැමදාම ටවුන් එකට ඇවිල්ලා ඔවුන් රස්තිය අදු ගන්නවා එතකොට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ every day having come to the town they loiter හැමදාම ටවුමට ඇවිල්ලා ඔවුන් රස්තිය අදු ගහන්නේ නැහැ නෙගටිව් එතකොට every day having come to the town they don't loiter තුන every day having come to the town do they loiter හතර every day having come to the town don't they loiter තේරෙනවද හතරේ දාන්න පුළුවන් පැහැදිලිද හරි ලියන්න නම් මේ ටික එක right ගෙදර ගිහිල්ලා having gone home ගෙදර ගිහිල්ලා ඔයාගේ දවල් ආහාරය ගත්තද having gone home did you have your lunch ගෙදර ගිහිල්ලා ඔයාගේ දවල් ආහාරය ගත්තද ඊගාවක ඒ පරිගණක පාඨමාලාව හදාරලා ඇය පිටරට ගියාද ඊගාවක ක්‍රිකට් සෙල්ලම් කරලා ඔවුන් ගෙදර ගියා ක්‍රිකට් ගහලා ඔවුන් ගෙදර ගියා having played cricket they went home ඒ විදිහයි right ඊගාවට වර්තමාන කාල වාක්‍යයක් හැමදාම අපේ ගෙදර ඇවිල්ලා ඔවුන් ටීවී බලනවා එතකොට come to our home every day having come to our home අයිතිහාසිකවද to කියන දාන්න ඕන home එක නිකම්ම come home නෙමෙයි හරි හැමදාම අපේ ගෙදර ඇවිල්ලා ඔවුන් ටීවී බලනවා ඊගාවක හැමදාම ඇය ටවුන් එකට ගිහිල්ලා නැත්නම් හැමදාම ටවුන් එකට ගිහිල්ලා කියලා දානවා ඇය කපන්නකො ඇය කියන්නේ හැමදාම ටවුන් එකට ගිහිල්ලා ඇයගේ යාළුවෝ හමු වෙනවා ඊගාව අනාගත කාලෙන් මේ පාඨමාලාව හදාරලා having followed this course මම රැකියාවක් හොයාගන්නම් මේ පාඨමාලාව හදාරලා මම රැකියාවක් හොයාගන්නම් ඊගාවක ගෙදර ගිහිල්ලා ඔයා මට කෝල් කරනවද having gone home will you call me
ඊගාක බත් කාලා ඔයාට කන්න පුළුවන්ද කෙහෙල් ගෙඩි? බත් කාලා ඔයාට කෙහෙල් ගෙඩි කන්න පුළුවන්ද? කැන් එකෙන් ඕක ඊගාට should එකෙන් දෙනවා. ගෙදර ගිහිල්ලා මම ඔයාට කෝල් කරන්න ඕනේද? Having gone home should I call you? right ඔය ටික ලියන්න බලන්න දුව. right විනාඩි 5ක් දෙනවා ඈ. විනාඩි 3ක් විතර. ඇයි 5ක් ඕනේ නැහැ? right පටාස් ලියන්න.